හැෂ් බ්‍රවුන් එහෙම හරි ගස්සන කාලේ මම ඇත්තටම ඇමරිකාවට ගියා ඒ මැක්ඩොනල්ඩ්ස්ලාගේ ඒව හදන තැනට. ගිහිල්ලා ඒගොල්ලෝ කරන ක්‍රමය බලලා තේ දළු නෙලන ලන්දේ අන්න ඒකට අපි ටී ඩාන්ස් එකකුත් කරා with a backdrop of tea factory එකයි tea estate එකකුත් එක්ක. ඒක අර food writers ලාට එහෙම හරිය අගේ අපේ ලංකාවේ කෑම හරි මට නම් හිතෙනවා හරි ඉස්තරම්. ඒ අර දාන ඔක්කොම chemicals ලියලා පිළිවෙලකට කරන්න ඕනේ. අර මේ harvest කරන්න කාලයක් තියෙනවා. ඒ අතරතුරේ chemicals දාන්න බෑ. ආයිබෝවන් ඉතින් අපි වෙනද වගේම අදත් හරබර වැඩසටහනකට අද මුල පුරන්න මේ යන්නේ. ඉතින් අද අපි එකතු කරගත්තා. ඉතින් මේ නවසීලන්තේ ශ්‍රී ලාංකිකයන් අතරින් ඉතාමත්ම සුවිශේෂී චරිතයක් ඩොක්ටර් ඇන්ව. ඉතින් ආයිබෝවන් ඩොක්ටර්. ආයිබෝවන්. ඉතින් ඩොක්ටර් අපි මුලින්ම පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද ඔබතුමියගේ ක්ෂේත්‍රය සහ මොකද්ද ඔබතුමියගේ අත්දැකීම් මොකද්ද මේ ක්ෂේත්‍රය තුල? මම මගේ පටන් ගැනීම පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් කරේ. ඇග්‍රිකල්චර් ඔනර්ස් ඇග්‍රිකල්චර්. එතන ඉඳලා මම අවුරුද්දක් වැඩ කරා ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වගේ ඇග්‍රිකල්චරල් කෙමිස්ට්‍රි. ඒ කාලෙදි මට ආසාවක් ආවා ෆුඩ් ටෙක්නොලොජි ගැන. දැන් ඇග්‍රිකල්චර් කියන්නේ වගාවනේ. වගාව සත්තු ඇති කිරීම ඒවා. ඊට පස්සේ ඒ ඇති වෙන ආහාර වලට මොනවද වෙන්නේ නේ? ඉතින් කල් තියාගන්නේ කොහොමද මේ කියන එක තමයි වැඩිපුරම බලන්න ගියේ. ඉතින් ඉන්ටරෙස්ට් එකක් ආවට ලංකාවේ තිබුණේ නැහැ ෆුඩ් ටෙක්නොලොජි ඒ කාලේ. ඉතින් බැලුවා කොහෙටද ඇප්ලයි කරන්න කියලා. ඒ කාලෙම මේ ලංකාවේ පත්තරවල වැටුණා මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකෙන් ඇඩ්වර්ටයිස් කරලා තිබුණා FAO සෙන්ටර් එකක් තියෙනවා මයිසෝ ඉන්දියාවල. ඒකේ ෆුඩ් ටෙක්නොලොජි මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ෆුඩ් ඇග්‍රිකල්චර් කරපු අයට හරි ෆිසිකල් සයන්ස් කරපු අයට හරි ඒවයි ප්‍රීරෙක්විසිට්ස්. ඉතින් මම ඇග්‍රිකල්චර් කරලා තිබුණා. ඉතින් මට ෆුඩ් ටෙක්නොලොජි ගැන ආසාවකුත් තිබුණා. මම ඒකට ඇප්ලයි කරලා ඒ ශිෂ්‍යත්වයක් ලැබුණා මට. ඒ ඉන්දියාවේ. ඊට පස්සේ ඔබ ඊළඟට ඔබ ආයේ මම හිතන්නේ මට මතක විදිහට ඔබ ආයේ සංක්‍රමණය වෙනවා යුරෝප් ඇමරිකාවට ගියා. ඉතින් මේ අවුරුදු දෙකක් මයිසෝ කියන නගරේ ෆුඩ් ටෙක්නොලොජි එකේ මේක FAO ඉන්ටර්නැෂනල් ෆුඩ් ටෙක්නොලොජි ට්‍රේනිං සෙන්ටර්. ඒක තිබුණේ Central Food Technology Research Institute CFTRI කියලා ෆුඩ් ගැන දන්න අයට ඒක හොඳට දන්න තැනක්. ලෝක ප්‍රසිද්ධ තැනක්. මොකද FAO එකේ United Nations University එකේ කොටසක් ඒක. ඒ කාලේ. ඉතින් එතන ඉඳලා ඊළඟට මට ආසාවක් ආවා අර ෆුඩ් ටෙක්නොලොජි ඇතුලේ නියුට්‍රිෂන් ගැන. ඉතින් මම ඒ කාලේ ඇප්ලයි කරනවා පිටරට ඇමරිකාවේ යුනිවර්සිටිස් වලට ලිව්වා කීප තැනකට. හුඟක් වෙලාවට හම්බ වෙන්නේ නෙගටිව් ලෙටර්ස්. නමුත් එක තැනක ප්‍රොෆෙසර් කෙනෙක් මට ඉඳන් කිව්වා අන්න මෙහෙම ඉන්ටර්නැෂනල් ස්කෝලර්ෂිප් එකක් තියෙනවා. ඒකට try කරන්න කියලා. ඉතින් මම ඒකට try කරාම මට ඒක ලැබුණා. ඒ ඉන්ටර්නැෂනලි මේ ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් කරන්න. ඒ ඔරිගන් ස්ටේට් යුනිවර්සිටි ඇමරිකාවේ. හරි. ඊට පස්සේ ඔබ මූව් වෙනවා යුරෝප් කන්ට්‍රි බ්‍රසීල් වලට ගියේ වැඩ කරන්න. ඔව්. ඒතකොට ඔබතුමිය මේ යුනිවර්සිටි එකක ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට? ඔව්. ඒ ගියේ මොකද මගේ හස්බන්ඩ් දැන් ඒකත් එයාවත් ඇද ගන්න ඕන මේකට කතාව. එයාත් ලංකාවෙන් මේ අර FAO එකකින් ස්කෝලර්ෂිප් එක දුන්නේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට මේ සවුත් ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් වලින්. එයා තමයි අනිත් එක්කෙනා ලංකාවෙන් ගිය. අපි නමත් මතක් කරමු තමයි. කොන්රඩ් පෙරේරා. හරි. ඊට පස්සේ ඔබ කොහොමද නවසීලන්තයට එන්නේ? බ්‍රසීල් වලට ගියා අපි මේ ඇමරිකාවේ ඉවරුණයින් පස්සේ අපි දෙන්න එහිදී තමයි මැරි කරේ.
නේ විවාහ වුණේ ඇමරිකාවේ. එතන ඉඳලා අපිට පළවෙනිම මේ අපොයින්ට්මන්ට් එකක් අපිට ලැබුණේ බ්‍රැසිල් වල. අපිට ඇමරිකාවෙත් ඉන්න තිබුණා ඕනනම්. නමුත් හිතුනේ නැහැ එතන ඉන්න. බ්‍රැසිල් එක ගොඩක් චැලෙන්ජිං. මොකද භාෂාවත් වෙනස්, කල්චර් එකත් වෙනස්. නමුත් අපි හිතුවා මේක හරි රෙයානි ඔපචුනිටි කියලා අපි ගියා බ්‍රැසිල් වලට. ඉතින් බ්‍රැසිල් වල ඉඳදී අපිට පුතෙකුත් ඉපදුනා. ඊට පස්සේ යාට අවුරුදු 3-4කට කිට්ටු වෙනකොට 3 පහු වෙනකොට අපිටම හිතුණා දැන් මේ අපි කොහෙටද යන්න ඕනේ මේ long term plan එකට. අපි කැනඩා හරි ඕස්ට්‍රේලියා හරි එන්නයි හිතුවේ. ඉතින් ඊට පස්සේ නැරෝ කරා ඕස්ට්‍රේලියාවට. ඔස්ට්‍රේලියාවට ඇප්ලයි කරා. එතකොට අපිව ඉන්ටර්විව් කරන්න ආවා ආජන්ටිනා ඉඳලා ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්. ඇවිල්ලා ඉඳන් කිව්වා මේ අපිට ඔක්කොම දේවල් තියෙනවා. නමුත් ගිහිල්ලා මේ ජොබ් එකක් හොයාගන්න කියලා කොන්රඩ්ට ඒ වෙලාවෙම වීසා එක ලියලා දුන්නා. ඉතින් එයා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා අපේ වැඩ එහෙ තිබුණානේ උගන්වන්නේ හිටිය අපි දෙන්නම ප්‍රොෆෙසර්ස්ලා බ්‍රැසිල් වල. ඉතින් ඒ වැඩ ඉවර කරලා නොවැම්බර් ඩිසෙම්බර් හරිය තමයි එන්න ලැබුණේ ඔස්ට්‍රේලියාවට. මම තාම ඒ කාලේ බ්‍රැසිල්. පුතායි මමයි. ඉතින් මේ කොන්රඩ් ඇවිල්ලා එයා ඇඩ්වර්ටයිස් කරා පත්තරවලට දැම්ම looking for a job. එතකොට එක එම්ප්ලොයිමන්ට් ඒජන්ට් කෙනෙක් මෙයාගේ නෝටිස් එක දැකලා එයා කිව්වා අන්න නිව්සීලන්තයේ මෙහි විද්‍යා රැකියාවක් තියෙනවා ටෙක්නිකල් මැනේජර් පෝස්ට් එකක් මේ යන්න කැමතිද කියලා. ඉතින් මෙයා හිතුවේ නෑ නිව්සීලන්තයට එන්න. ඕස්ට්‍රේලියාවට යන්න හිතුවේ. නමුත් අතනර මේ නොවැම්බර් ඩිසෙම්බර් වල හුඟක් තැන් වහනවා. ක්‍රිස්මස් කාලේනේ. ඔව් ඊට පස්සේ ඉතින් මෙයා කිව්වා එහෙනම් මං ගිහලා බලන්නම් ඒගොල්ලෝ හම්බ වෙලා කියලා. මෙහි ඇවිල්ලා යට හරිය ආස හිතුණා. නිව්සීලන්තයට. පරිසරයයි ඉතින් මම දැන් බ්‍රැසිල් වල ඉඳලා බලාගෙන ඉන්නවා මේ ඕස්ට්‍රේලියාවෙන් පණිවිඩයක් එනකම්. නමුත් මෙන්න මෙයා මට මේ නිව්සීලන්තේ ඉඳලා කෝල් කරලා කියනවා I'm sure you will like this place. It's just like Corvallis, Oregon වල අර අපි ඉගෙන ගත්ත තැන වගේමයි කියලා. ඇත්තටම ඔරිගන් වලටයි නිව්සීලන්තේ හරි එක විදිහයි නිකන් vegetation, climate එහෙම. ඉතින් මං හිතුවා තවත් ලෝකේ තව තැනක ඔරිගන් වගේ තැනක් තියෙනවා නම් මං I will like it කියලා. පස්සේ ඉතින් මේ මාස්ටර්ටන් කිව්වම මාස්ටර්ටන් කියන්නේ rural තැනක් නේ පොඩි තැනක් වෙලින්ග්ටන් වලට කිට්ටුයි පාමස්ටන් නෝර්ත් වලට කිට්ටුයි. ඉතින් එතනට තමයි අපි පළවෙනියෙන්ම ආවේ. ඔව්. ඉතින් බොහොම වැදගත් මේ ක්ෂේත්‍රය තමයි මේ ෆුඩ් ටෙක්නොලොජි සහ මේ නියුට්‍රිෂන් කියන විෂය. ඉතින් ඇත්තටම අපි ලංකාවේ ගැන කතා කරුවොත් ડોක්ටර් ඇත්තටම මේ ලංකාවේ ওই කාලේ මේ විෂය යුනිවර්සිටි එක විදිහට බොහොම ෆෝමල් ස්ට්‍රක්චර් එකකට ඉගෙනුවේ නැති වුණාට ඉතින් අපි ලංකාවෙත් හිස්ටරි එක ගත්තාම මේ වල සංකල්ප මේ ක්‍රමවේද තියෙන්න ඇති ලංකාවේ අතීතයෙන් ඉඳලම. තිබුණාර මේ කුණ්ඩසාලේ තිබුණා නේද මේ මතකද ඇග්‍රිකල්චර් ස්කූල් එකක්. අන්න ඒකේ ගොඩක් අයට මේ ඉගෙනුවා ආහාර කල් තියාගන්න විදිහ. ඇත්තටම මේ මට ඕන වුණේ අන්නේ ඒ අංශයට යන්න. ඉතින් ඒකෙන් තමයි මේ මග පෑදුනේ මටත්. ඔව්. ඉතින් අපි මේ බලන් ඉන්න කෙනෙක්ට ડોක්ටර් කිව්වොත් දැන් මේ විෂය ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක්ට වැඩිපුර දැනුමක් නැති ක්ෂේත්‍රයක් විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ජිනියරින් නැත්නම් හෙල්ත් පැත්ත වගේ බොහොම කොමන් ඒරියාස් ටිකකට තමයි ස්කෝලින් අවුට් වෙච්ච ළමයෙක් බොහොම හිත යොමු කරන්නේ. නමුත් විශේෂයෙන්ම දැන් ලංකාවේ ඉස්සරහට උනත් නමුත් මේ වගේ රටක දැන් තියෙනවා බොහොම ලොකු ඔපචුනිටිස් තියෙනවා මේ වගේ ෆීල්ඩ්ස් වලට. ඉතින් ඔය මේ ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් හොයලා බලද්දී මේ නම් කිහිපයක් පාඨමාලා කිහිපයක් තියෙනවා. එකක් තමයි ෆුඩ් සයන්ස්, ඊට පස්සේ ෆුඩ් ටෙක්නොලොජි, ඊට පස්සේ ෆුඩ් ප්‍රොසෙසිං සහ මේ නියුට්‍රිෂන් කියන්නේ. ඉතින් ડોක්ටර් අපිට පොඩ්ඩක් මේ දන්නේ නැති කෙනෙක්ට අපි තේරුම් කරුවොත් මේ හතර මොනවද වෙන්නේ සහ මොනවද මේ ක්වොලිෆයිඩ් වෙච්ච කෙනෙක්ට මොන වගේ ජොබ්ද විශේෂයෙන් නවසීලන්තේ සහ
සාමාන්‍යයෙන් තියෙන්නේ. Now food science කිව්වම ඒක නිකන් අර science based මේවා එක research වලට යනවා නම් කවුරු හරි පර්යේෂණ research institutes තියෙන්නේ. ලංකාවෙත් තිබුණ CSIR කියලා මෙහි තියෙනවා දැන් Crown Research Institutes කියලා. ඒකට ඉස්සෙල්ලා තිබුණා Department of Scientific and Industrial Research DSIR කියලා. දැන් Crown Research Institutes ඒවා අන්නේ විදිය තැන්වලට තව private research තැන්වලට ගිහිල්ලා එහෙම වැඩ කරන්න ගොඩක් පදනමක් තමයි food science. food technology food science ඇතුළත් වෙනවා ඒකටත්. නමුත් අමතරව ගොඩක් මේ processing factory වල දැන් food industry එකකට යනවා නම් food technology එක වඩාත් අගේ නේ වඩාත් වටිනවා. ඒ අතරතුර තව එකක් තමයි food processing නේ processing කියන්නේ food technology හා සමාන එක එක කොටස් තියෙනවා ඒක මේ විජලනය කරන ඒවා නේ freezing අන්නේ විදියට ගොඩක් දේවල් තියෙනවානේ මේ sugar added salt added curing එහෙම අන්න ඒ විදිය different processing methods තියෙනවා food and nutrition කියන්නේ ඉතින් ඒකෙත් ඊළඟ දැන් අපි හිතමු මේ agriculture වලට food growing නේ production processing කියන්නේ food technology food science ඒවා ඊට පස්සේ food and nutrition කියන්නේ අපි කන කෑම වලට මොකද වෙන්නේ ඉතින් ඒක යනවා අපේ ආහාර පෝෂණය සම්බන්ධවත් ලෙඩ දුක් ඒහා එකතු වෙලා තියෙනනේ සමහර ලෙඩ ආහාර හරි විදිහට ගන්න නැති විදිහෙන් හැදෙනවනේ ලෙඩ රෝග අන්න ඒ අංශයට යනවා එතකොට මේ යම්කිසි පාඨමාලාවක් තෝරගද්දී දැන් අපි කියපු ඒ කතා කරපු විෂය පද්ධතින් ඔක්කොම ඒ පාඨමාලාවේ අපි කියමු ඩිග්‍රියක් මාස්ටර් එකක් හරි BSc ඩිග්‍රී එකකට මේ ක්ෂේත්‍ර හතරම ඇතුළත්ද නැත්නම් අපිට යම්කිසි එකක් මේජර් කරන්න පුළුවන්ද ඒ වගේ කොහොමද ඒක වෙන්නේ සාමාන්‍යයෙන් දැන් අන්ඩර්ග්‍රැජුවේට් ලෙවල් එකේ නම් ඒවා ඔක්කොම ඇතුළත් නේ ගොඩක් ඒවා කරනවා ඒකෙන්ට පස්සේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනවා නම් ඔන්න තෝරගත්ත එකේ කොටසක් නේ food processing අපි හිතමු dehydration හරි freezing හරි අන්නේ විදිය මොන හරි අංශය ඊටත් අමතරව PhD එකක් කරනවා නම් තවත් narrow area එකකින් research කරන්න පුළුවන් දැන් මම කරපු course එකේ අවුරුදු 2 අර FAO එක ගානේ ඒක හරියට ලොකු background එකක් තියෙන course එකක් 2 year course එකේ මොකද මම undergraduate food science කරලා තිබුණේ agriculture කරලා තිබුණේ අර agriculture degree එකෙත් හරියට ගොඩක් අංශ තියෙනවා agricultural engineering economics horticulture animal husbandry නේ ගොඩාක් දේවල් තියෙනවා අන්න ඒ හා සමානයි food science උත් food chemistry food rheology කියන්නේ අර viscosity අන්නේ විදිය දේවල් මේ food economics උත් තියෙනවා නේ food export කරන ඒවා අන්නේ ඒවත් බලනවා I think food කිව්වම food of plant origin animal origin නේ අන්නේ විදිය fish meat අනිත් පැත්තේ vegetables cereal එතකොට මේ නවසීලන්තේ අපි මේ ක්වොලිෆයිඩ් වෙච්ච කෙනෙක්ට මොන වගේ ජොබ්ස්ද තියෙන අපි දැන් ගත්තොත් දැන් විශේෂයෙන්ම නවසීලන්තේ මේ මිල්ක් ප්‍රොඩක්ෂන් වලට මුළු ලෝකෙම තැනක් තියෙනවා. ඉතින් අපි අර කලින් කතා කරුවා ෆුඩ් ප්‍රොසෙසින් වලට මේ කොහොමද ඒක මිල්ක් පවුඩර් එකට කන්වර්ට් කරන්නේ ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් එතනක් තියෙනවා. ඉතින් මේ මිල්ක් පවුඩර් ඉන්ඩස්ට්‍රිය සහ වෙනත් ඉන්ඩස්ට්‍රි වල මේ නවසීලන්තේ කතා කරුවොත් මොන වගේ ඔපචුනිටිස් තියෙන්නේ මේ ක්වොලිෆයිඩ් වෙච්ච කෙනෙක්ට? එක කාලයක් තිබුණා මේ නිව්සීලන්තයට ෆුඩ් ටෙක්නොලොජිස්ලා මදි කියලා. ඉතින් ඒ කාලේ ගොඩක් අර මෙහි තියෙනවා New Zealand Institute of Food Science and Technology professional organisation එක. ඒකෙන් ගොඩක් ප්‍රොමෝට් කරා අපිට ගිහිල්ලා ඉස්කෝලවල වලට කතා කරන්න තිබුණා ළමයින්ට. නේ ළමයිනුත් ඉතින් කල්පනාවෙන් ඉන්නවනේ මොනවද කරන්න හොඳ කියලා. ඉතින් ඒ අයට මේ මොනවද කර යුතු subjects ඉස්කෝලේ මේ food science කරනවා නම් කියලා. food industry එකට ගොඩක් ගන්නවා food technology graduates ලව. ඒගොල්ලොන්ට ඔන්න එක පැත්තක් තමයි product development. අලුත් මේ ආහාර ಜಾති
ඩිවලොප් කරන්න එක. අනිත් පැත්ත තමයි quality assurance. quality assurance මේවා and also export වලට එහෙම යනවා නම් ඉතින් අර export clients ලග්ගේ උවමනා දේවල් මෙහෙ නිපදවන එක. අන්න ඒවටත් ඔක්කොම මේ අර food technology skills ඕනේ. තවත් එකක් තමයි regulator ඒවා. දැන් labeling වලට මොනවද දාන්න තියෙන්නේ. නේ අන්න ඒකත් හරි වැදගත් දෙයක්. දැන් පිටරටට යවනවා නම් ඒවා ඒ රටවල් වල regulations දැනගන්න ඕන. ඒ අනුව මේ අර label එක හදන්නයි ෆුඩ් එක ප්‍රොසෙස් කරන්නයි. ඔව්. එතකොට මේ ලංකාවට වඩා නවසීලන්තේ ගොඩක් ඔපචුනිටිස් කියලා තමයි ඔබතුමී කියන්නේ. ඔව් ෆුඩ් ටෙක්නොලොජි මේක ඉතින් ආහාර නිපදවන රටක්නේ නේ. මේ fruits and vegetables උත් හරි ගොඩක් තියෙනවා. මම එක කාලයක් වැඩ කරා Watis කියන කම්පැනි එකට. Watis කියන අර baked beans ඒවා මේවා කරනවා. ඒගොල්ලෝ frozen food section එකේ research and development manager වගේ වැඩ කරා. අන්න ඒ කාලේ මට තිබුණා අලුතෙන් නේ අලුත් කෑම ಜಾති මේවා කරන්න අර potato වලින් hash browns අර එක potato specialties කියලා තියෙන්නේ වට. මොකද මේ Watisලා මේ French fries supply කරා McDonald's, KFC and Pizza Hut. එතකොට අර පොඩි අලවලින් මොනවද කරන්න ඕනේ? ඒවා හදාන්නේ. හොඳේ පොඩි අලයි පොඩි කෑලි කැපෙන ඒවා. ඒවා ආපහු මේවා කරලා මේ ස්පෙෂල්ටි ප්‍රොඩක්ට්ස් හැදුවා. පොම්ස් කියලා නිකන් පොඩි කට්ලට්ස් වගේ જાතිය. ඉතින් ඒවයි ඔක්කොම මැෂිනරි වලින් ඒවා කරන්න ඕනේ. ඉතින් අනේ ඒ දැනුමත් දැනගන්න ඕනේ. ඉතින් ඒ මං වැඩ කරන කාලේ මාව Watisලා ඇරියා ඒ සප්ලයි කරේ මේ හොලන්ඩ් වල කම්පැනි එකක්. ඒගොල්ලෝ ඒ විදිහම ඉක්විප්මන්ට් සෙටප් එකක් දාලා තිබුණා ඕස්ට්‍රියාවල. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේ ටෙක්නිකල් එක්කෙනෙක්වයි ප්‍රොඩක්ෂන් එක්කෙනෙක්වයි අපේ ඒගොල්ලොන් කම්පැනි අර ඉක්විප්මන්ට් සප්ලයි කරපු අය ඕස්ට්‍රියාවට ඇරලා බලාගෙන ඔබ්සර්ව් කරන්න. මේ ඉක්විප්මන්ට් කොහොමද ඒගොල්ලෝ වැඩ කරන්නේ කියලා. ඉතින් මම ගිහිල්ලා දවස් කොහමද සුමාන දෙකකට වගේ කාලයක් එහි හිටියා. ඉඳලා මං ඉතින් ඔබ්සර්ව් කරා මේගොල්ලෝ ඒගොල්ලෝගේ පොටේටෝස් වලින් කොහොමද මේවා කරන්නේ කියලා. පස්සේ ඇවිල්ලා ඉතින් මෙහි varieties different නේ මේ වෙනස් අල જાති. ඒකට අනුව මෙහිගේ ටේස්ට් එකටත් ආදාළ වෙන්න එපායි. ඒ වගේ විදිහේ ප්‍රොඩක්ට්ස් හැදුවා. අර McDonald's වලට සප්ලයි කරන කාලේ හැෂ් බ්‍රවුන් එහෙම හරි ගස්සන කාලේ මම ඇත්තටම ඇමරිකාවට ගියා ඒ McDonald'sලාගේ ඒව හදන තැනට. ගිහිල්ලා ඒගොල්ලෝ කරන ක්‍රමය බලලා අනුව මොකද McDonald'sලා වගේ අයට තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස්. ඒව ෆලෝ කරන්න ඕනේ. ඔව්. ඒතර ඔබතුමී කතා කිව්වා වගේ දැන් ෆුඩ් ටෙක්නීෂියන් කෙනෙක් අලුත් ප්‍රොඩක්ට් එකක් ඉනෝවේට් කරුවට පස්සේ ඒකේ අයිතියක් ඒ පුද්ගලයාට හම්බ වෙනවද නැත්නම් ඒක ආයතනයේ සතුද කොහොමද ඒක වෙන්නේ? ඒක ආයතනයේ සතුයි ගොඩක් වෙලාවට මොකද ඒගොල්ලන්ගේ වෙනුවටනේ වැඩ කරන්නේ. නමුත් දැන් අර රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වලට යනවනේ. ඒ අයට දැන් මගේ හස්බන්ඩ් වැඩ කරා ඒ දවස්වල අර ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ඩස්ට්‍රියල් රිසර්ච් එකේ DSIR කියන එකේ සයන්ටිෆික් රිසර්ච් එයාට තියෙනවා පේටන්ට් එකකුත්. මේ මෙහි කිවි ෆෘට් වලට හරි ප්‍රසිද්ධයිනේ. කිවි ෆෘට් එයා ඩ්‍රයි කරන්න ගත්තා. මොකද සාමාන්‍යයෙන් කිවි ෆෘට් වගේ දේවල් ඩ්‍රයි කරනකොට ඒකේ කොළ පාට ගතිය නැතු යනවා. ඒක අර නිකම් කාකි පාට එනවා. ඒක නැති වෙන්න මෙයා ටෙක්නොලොජි වලින් හැරියස්සුවා ඩ්‍රයිඩ් කිවි ෆෘට් එකක් කොළ පාට තියාගන්න පුළුවන්. අන්න ඒකට පේටන්ට් එකක් එයාට තියෙනවා. නමුත් ඒකත් ඉන්ස්ටිටියුට් එකට තමයි අයිති. දැන් ඉතින් අපි කතා කරමු පොඩ්ඩක් කන්සියුමර් පැත්තෙන්. ඒ කියන්නේ විශේෂයෙන්ම නවසීලන්තේ අපි මුලින්ම නවසීලන්තේ කතා කරමු. අපි ඊළඟට අපි ලංකාවට යමු. විශේෂයෙන්ම නවසීලන්තේ කන්සියුමර්ස්ලා ගොඩාක් වොරි වෙනවා මේ ඒගොල්ලෝ මිලදී ගන්න ප්‍රොඩක්ට් එකේ තියෙන නියුට්‍රිෂන් සහ මොනවද මේ අඩංගු අන්තර්ගත මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම මේ ආයතනත් ඊටමත්ම සුපරීක්ෂාකාරී විදිහට ඒක ලේබල් කරනවා මොනවද තියෙන්නේ කියලා. නැත්තම් ලොකු ප්‍රශ්න වලට නීතිමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු ඩොක්ටර්. මේ මොන වගේ මේ ලේබල් කරනේදී
මේකෙදී මොන වගේ දේවල්ද මෙයා වෙන්නේ සහ අපි මේ නවසීලන්තයට අලුතින් එන කෙනෙක් කන්සියුමර් කෙනෙක් මොන වගේ දේවල්ද සැලකිලිමත් යුත්තේ අලුත් මොන හරි දෙයක් භාණ්ඩයක් ආහාරයක් සුපර් මාකට් එකෙන් ගද්දි පළවෙනි කොටසට උත්තර දෙන්න නම් දැන් කෑමක් අපි හිතමු ආහාරයක් හදනවා කියලා. ඉතින් ඒක ඉතින් කල් තියාගන්නනේ ඒ විදිහට මේවා එකක් දාන්නේ නේ ප්‍රොසෙස් කරන්නේ කල් තියාගන්න ඕන නිසා. ඉතින් කල් තියාගැනීමේදී මයික්‍රෝබියල් නේ ස්පොයිලේජ් එන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේ ජෑම් බෝතලයක් කියලා. ඒක ඉතින් ඒකේ අර sugar වලින් ඒක preserve වෙන්න හරිගස්සනවා එක්තරා ප්‍රමාණයක් percentage එකක් sugar solids කියන එක තියෙන්න. නමුත් ඇරියයින් පස්සේ පුස් එහෙම එන්න පුළුවන්. මේ හරියට ඒක මෙම කරේ නැත්නම් ඉතින් ඒක නිසා ඒකට සමහර වෙලාවට දානවා food additive එක preservative එක. අන්න ඒ විදිහේ දේවල් සමහර ඒවට දානවා මේ ජෑම් වලට නෙවෙයි නිකන් අනිත් ඔය බීම ಜಾති තියෙනවනේ ජූස් කියලා වෙනම තියෙනවා ඩ්‍රින්ක්ස් කියලා වෙනම තියෙනවා ඒ ඩ්‍රින්ක්ස් වලට එහෙම ෆ්ලේවර් කලර් ඒවා මේවත් ඇඩ් කරනවා ඉතින් අන්න ඒවා ඔක්කොම ලේබල් කරන්න ඕනේ අර මොනවද දාලා තියෙන්නේ කියලා ඉතින් ඒවා ගැන පොඩ්ඩක් දැනුම හැමෝටම තියෙනවා නම් ඒක හරි වටිනවා ඒතර මේ අපි විශේෂයෙන්ම සුපර් මාකට් එකේ ගිහිල්ලා බලද්දී හැම ප්‍රොඩක්ට් එකකටම ගොඩාක් ප්‍රොඩක්ට් වල මේ නවසීලන්තේ තියෙනවා මේ හෙල්ත් රේටින් එකක් කියලා මම දැකලා තියෙනවා. ඒක 0.5 1 1.5 2 5 වෙනකන් මේ රේටින් එක තියෙනවා. මේකෙන් මොකද්ද ડોක්ටර් කියන්නේ මොනවද එතනින් සමහර ඒවයේ තියෙන ඉස්සර තිබුණා පික් ද ටික් කියලා. මේ ටික් එකක් දානවා. අර සමහර තැන් වල තියෙනවා අර මොකද්ද මේ පිරමිඩ් එකක් අනුව මේක වැඩිපුර කන්න ඕන මේක මොඩරේෂන් මේ කියලා. ඉතින් ඔය එක එක විදි තියෙනවා කෑමක් වටිනාකම කියන්නේ ඉතින් හැම කෑමෙම තියෙනවා පෝෂණීය දේවල්. නමුත් සමහර ඒවා අර high fat, high salt, high sugar අන්න ඒවා ඔක්කොම නිකන් ශරීර සනීපයට වැඩි හිතකර ඒවා නෙවෙයි. ඒ නිසා ඒවායින් ටිකක් ගැලවිලා ඉන්න තමයි ඔය එක එක සිස්ටම්ස් දාලා තියෙන්නේ. ඉතින් මේ කවුරු හරි කෑමක් තෝරගන්නකොට අපි බලන්න ඕන දේවල් තමයි ලේබල් එකේ මොන જાති ඒවත් කොච්චර sugar තියෙනවද fat කියන එකේ තියෙනවා total fat, saturated fat, තවත් එකක් දාලා තියෙනවා trans fat කියලා. ඒ trans fatty acid කියන එක වැඩි ඇඟට හොඳ කර දෙයක් නෙවෙයි. ඉතින් හැමතිස්සෙම බලන්න ඕනේ trans fat අඩු කෑම or trans fat නැති කෑම. එතකොට අපි කිව්ව දැන් විශේෂයෙන්ම අපි ලාංකික අපි නවසීලන්තයට ඇවිල්ලා ජීවත් වුණත් අපේ තියෙන ලාංකික ගති පැවතුම් අපිට ගොඩාක් දෙනෙට තියෙන්නේ. ඉතින් මේ ලංකාවේ ඉඳලා නවසීලන්තයට ආපු කෙනෙක්ට ඒගොල්ලන්ගේ අර ආහාර රටා සමහර වෙලාවට මෙහි අනුව වෙනස් කරගන්නට අපහසු වෙලා තියෙනවා. ඉතින් ඔබතුමියගේ මොනවාද දෙන උපදේශ මේ ඒ කොහොමද මේ අපේ ලංකාවේ හුරුවට මෙහි ආහාර ගන්න ගමන් ඒ නියුට්‍රිෂන් පැත්ත බැලන්ස් කරගන්න ඔබතුමිය මොනවාද කට්ටියට කියන්නේ විශේෂයෙන්ම නවසීලන්ත ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට? අපේ ලංකාවේ කෑම හරි මට නම් හිතෙනවා හරි ඉස්තරම්. හොඳයි අපි අර ලංකාවේ ටිපිකල් මීල් එකක් ගත්තා නම් අපි නේ කාබෝහයිඩ්‍රේට් රයිස් කියමු නේ රයිස් ඒකට අමතරව අපි මොනවා හරි මස් මාළුවක් පාවිච්චි කරනවා එළවලු ಜಾති දෙකක් තුනක් තියෙනවා පරිප්පු තියෙනවා නේ හුඟක් වෙලාවට මැල්ලුමක් තියෙනවා සලාදයක් වගේ දෙයක් තියෙනවා ඉතින් ඒක බලනකොට පාට වලිනුත් නේ ඒක ලස්සනයි. නියුට්‍රිෂනල් වැලියු එක බලනකොටත් නේ ඔක්කොම ගොඩක් බැලන්ස්ඩ්. අර රයිස් and ඩාල් කියන එක නේ පරිප්පුයි බතුයි වල තියෙනවා අර මේ මොනවද ඇමිනෝ ඇසිඩ් කියන බැලන්ස් එකක් දැන් ප්‍රෝටීන් කියලා අපි කියනවනේ දෙයකට නේ ප්‍රෝටීන් කියන එකේ ඇත්තටම ඒකේ වටිනාකම තියෙන්නේ ඒකේ තියෙන ඇමිනෝ ඇසිඩ් කියන ඒවායි. මොකද ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමිනෝ ඇසිඩ්. හරියට වචනයක් අකුරු වලින් හැදෙනවා වගේ ප්‍රෝටීන්ස් හැදිලා තියෙන්නේ ඇමිනෝ ඇසිඩ්ස් වලින්. ඉතින් අර සමහර කෑමවල of plant origin සමහර ඇමිනෝ ඇසිඩ්ස්
ටිකක් අඩුවෙන් තියෙන්නේ. අනිත් එකේ අනිත් වෙන මොකක් හරි ඇමිනෝ ඇසිඩ් එකක් අඩුයි. නමුත් අර බතුයි පරිප්පුයි වගේ දෙකක් cereal and legume එකතු කරාම ඒක බැලන්ස් අවුට් වෙනවා. නේ ගොඩක් වෙලාවට හොඳ පෝෂණයේ කෑමක් හම්බ වෙනවා. ඉතින් ඒකනේ වෙජිටේරියන්ස්ලට උනත් ප්‍රෝටීන් ඩෙෆිෂන්සි එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් ඉන්දියාවේ එහෙම හුඟක් අය නේ වෙජිටේරියන්. අර දෙක එකතු කිරීමෙන්. මේ සවුත් ඇමරිකාවල තියෙනවා කෝනුයි අර මොකද බීන් රෙඩ් කිඩ්නි බීන් ඒ එකතුව. ඉතින් මම මෙහි ආපු කාලෙම මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා ඒෂියා ඩවුන් අන්ඩර් කියලා. ඒකෙන් මාව ඉන්ටර්විව් කරලා කිව්වා දැන් මේ ගොඩක් ආසියාතික අය මෙහි එනවා නේද? මෙහි ආපුවම මෙහි කෑමට පුරුදු වෙන්න ඕනද කියන එක. මං කිව්වා නෑ. මෙහි කෑම ඒ කාලේ ඇත්තටම ගොඩක් වෙලාවට හරි high protein and high fat එහෙම කෑම. මේ අපි එන කාලේ 1980 වල විතර. ඉතින් මාව අර ඉන්ටර්විව් කරපු වෙලාවේ මං කිව්වේ නෑ අපේ ආසියාතික කෑම හරි හොඳ වටිනා දෙයක්. ඒ නිසා මේ රටේ අයට ඒ ගැන පෙන්වන්න ඕනි කියලා. අන්න ඒකයි. ඉතින් ඇත්තට බලනකොට දැන් තියෙනවනේ ගොඩක් අය දැන් මෙහි ගොඩක් අය යනවනේ එතනික් ෆුඩ් කන්න. මේ Thai food දැන් ශ්‍රී ලංකන් ෆුඩ්ස් වලටත් නේ ගොඩක් අය මේ තියෙනවා ඩිමාන්ඩ් එක. එතකොට අපි කතා කරුවොත් මේ විශේෂම දැන් ලංකාවේ කන්සියුමර්ස් ගැන අපි පොඩ්ඩක් අපි ඒ පැත්තට මූවිමු ඩොක්ටර්. දැන් අපි මම දැක්කා ළඟදී මීට අවුරුද්දකට හරි දෙකකට හරි රෑන්ක් කරලා තිබුණා මේ වැඩියෙන්ම මේ වස කන රටවල් අතරින් ඇත්තටම ලංකාව ඉතාමත්ම අවාසනාවන්ත විදිහට අංක 1 වෙලා තිබුණා. මේ ඉතින් බොහොම දුප්පත් රටවල් 2 3 වෙද්දි ඉතින් මේ ඒකේ ඇත්තම විශේෂත්වය තමයි දැන් පළවෙනි ස්ථානයේ වෙච්ච ලංකාව ඒ රේටින්ග්ස් වලින් ඉතාමත්ම වැඩි අගයක දෙවෙනි තැන ගත්ත රටට වැඩිය බොහොමත් වැඩි කියන්නේ අපි ගොඩක් විස කන රටක් ලංකාව කියන්නේ. ඉතින් මේ ඇයි එහෙම වෙන්න හේතුව ඔබතුමියට හිතෙන විදිහට? ඕකේ මට හිතෙන විදිහට මට ප්‍රශ්නේ තේරුණා නම් විස කියන එක අර මේ පැලයක් වැවෙනකොට මේ සතෙක් හදනකොට දාන කෙමිකල්ස්. ඒ කෙමිකල්ස් හරියට පාලනය කරේ නැත්නම් ඇත්තටම ඒකේ රෙසිඩියුස් තියෙන්න පුළුවන් කෑමවල. දැන් ලොකු වෙනසක් තියෙනවා නිව්සීලන්තයේ ඒ විදිහට මේ හැම ෆාර්මම හැම මේ වෙජිටබල් ග්‍රෝවර්ටම රෙජිස්ටර් වෙන්න ඕනේ මේ එක ඕගනයිසේෂන් එකක් නිව්සීලන්ඩ් හෝටිකල්චර් ඇසෝසියේෂන් කියලා එකක් තියෙනවා. ඒකට කරලා මේ අර දාන ඔක්කොම කෙමිකල්ස් ලියලා පිළිවෙලකට කරන්න ඕනේ. අර මේ හාවස්ට් කරන්න කාලයක් තියෙනවා. ඒ අතරතුරේ කෙමිකල්ස් දාන්න බෑ. හොඳයි. ඒවා ඉන්ස්පෙක්ට් කරනවා. සැම්පල්ස් අරගෙන ඇනලයිස් කරනවා. ඉතින් යම් විදියකින් එහෙම අර ඒකේ කම්ප්ලයි වුණේ නැත්නම් රෙගියුලේෂන්ස් විදියට ඒගොල්ලෝ මේ අර ලිස්ට් එකෙන් ස්ට්‍රයික් කරනවා. එහෙම වුණාම සුපර් මාකට්ස් වලට ඒ කෑම ගන්නෙ නෑ. නේ ඒ සුපර් මාකට් එකකට විකුණන්න ඒ විදිය මේ වෙලෙන්දෙක් මේ ප්‍රොඩියුසර් කෙනෙක්ගෙන් නේ ෆාමර් කෙනෙක්ගෙන් ගන්නේ අර රෙගියුලේෂන්ස් ඔක්කොම කරලා නම්. මොකද මම කාලයක් වැඩ කරා මෙහි ෆ්‍රෙෂ් ඩිරෙක්ට් කියන කම්පැනි එකට. එතනදී මට තිබුණේ මේ ওই විදිය කම්ප්ලයන්ස් බලන්න. හුඟක් වෙලාවට මම යනවා ඒ ෆාමර්ස් ලගේ ග්‍රෝවර්ස්ලා ළඟට බලන්න ඒගොල්ලොන්ගේ කොහොමද සිස්ටම් එක අර නිව්සීලන්තයේ රෙගියුලේෂන්ස් හැටියට හරිද කියලා. ඉඳලා හිටලා සැම්පල්ස් වගේක් මේ පිට මේ ඇනලයිස් කරන තැන් වලට ඇරලා අර රෙසිඩියුස් ඇනලයිස් කරලා බලනවා. නේ රැන්ඩම්ලි බලනවා යම් විදියකින් එහෙම වෙනසක් ඇති වුණා නම් නේ එතකොට මේ මොනිටර් කරන්න ලේසි. ලංකාවේ ඒ විදිය සිස්ටම් එකක් තියෙනවද කියන එක මට දන්නේ නැහැ හරියට කියන්න. ඔව්. ඉතින් විශේෂයෙන්ම අපි අර කිරි ගොවිපලක කරපු වැඩසටහනෙත් කියව විදිහට ඒ විශේෂයෙන්ම ඒ එළදෙනගෙන් ඒ එළදෙනට ඒ බෙහෙත් එයාට අසනීපයකට බෙහෙත් ගන්න කාලෙකද එයාගෙන් ඒ කිරි ගන්නෙ නැහැ. ඒ වගේ විශේෂ ක්‍රමවේද ඉතින් අනුගමනය කරන නවසීලන්ත වගේ රටක්. ඒකයි ඉතින් මේ වගේ ෆුඩ් ක්වොලිටි එක පැත්තෙන් ඉස්සරහට නවසීලන්තේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ડોක්ටර් අපි අනිත් තව දෙයක් අපි කතා කරුවොත් මේ විශේෂයෙන්ම අලුත් ප්‍රොඩක්ට් එකක්
මෙහි වෙළඳපොළකට දාන්න ඉන්න ව්‍යවසායකයෙක්ට ඒ ප්‍රොඩක්ට් එක මොන වගේ තැන්වලද මෙහි ඔතොරිටිස් වලින්ද අවසර ගන්න ඕන සහ මේ නියුට්‍රිෂන් පැත්තෙන් කොහොමද ඒක ඒ ස්ටෑන්ඩඩ් එක ඒගොල්ලෝ මේන්ටේන් කරන්න ඕන කියලා පොඩ්ඩක් කතා කරුවොත්. ඔව්. දැන් අලුතින් ප්‍රොඩක්ට් එකක් දානවා නම් මේ වෙළඳපොළකට ඒවා ඔක්කොම කම්ප්ලයි වෙන්න ඕනේ අර රෙගියුලේෂන්ස් හැටියට. ලේබලින් නුයි අර ඇතුලේ දාලා තියෙන any additives අරවා මේවා ප්‍රමාණයවල් තියෙනවා. මේකට මීට වඩා මේ වැඩිපුර යන්න බෑ. එහෙම කියලා ඒ ඔක්කොම regulations තියෙනවා. මෙහි තියෙනවා නිව්සීලන්ඩ් ඔස්ට්‍රේලියා ෆිසෑන්ස් food standards ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ෆිසෑන්ස් කියලා කියන්නේ. ඒක ඉස්සර නම් තිබුණේ නිව්සීලන්ඩ් වෙනම ඔස්ට්‍රේලියා වෙනම. නමුත් දැන් දෙක එකතු කරලා ෆිසෑන්ස් කියලා දාලා තියෙන්නේ රටවල් දෙකට අදාළ මේ ෆුඩ් රෙගියුලේෂන්ස් වගේක්. ඒකේ අනුව කරන්න ඕන. දැන් ඒට විදිහට මේ රෙගියුලේෂන්ස් බලා ගන්න ඕන නම් සමහර ෆුඩ් ටෙක්නොලොජිස්ලා ඉන්නවා ස්පෙෂලායිස් වෙලා ඒ ලේබලින් වලට හෙල්ප් කරන කන්සල්ටන්ට්ස් වගේ. මේ එහෙම කෙනෙක්ව මේ දැන් තමුන්ට නැත්තම් එහෙම වැඩ කරන තැන ඒ විදිහේ කෙනෙක් ඒ පැත්ත බලන්න සමහර කන්සල්ටන්ට්ස්ලා ඉන්නවා හෙල්ප් කරන්න පුළුවන්. දැන් අලුතෙන් කෑමක් එහෙම මේකට දානවා නම් මාකට් එකට අවුට්සෝස් කරන්න පුළුවන්. ඔව් අවුට්සෝස් කරන්න පුළුවන්. අපි අලුතෙන් හදන කෑමක් එහෙම ප්‍රසිද්ධ මේවා කරන්න ඕන නම් ෆුඩ් රයිටර්ස් කියලා නිව්සීලන්ඩ් ගිල්ඩ් ඔෆ් ෆුඩ් රයිටර්ස් කියලා මේ ගෲප් එකක් ඉන්නවා. මමත් ඒකේ ප්‍රොෆෙෂනල් මෙම්බර් කෙනෙක්. ඒගොල්ලෝ හුඟක් වෙලාවට අර අලුතෙන් හදන කෑම ගැන ලියනවා. ඒකේ ගුණකම නේ අර ඒකේ රහ ගුණ ගැන ලියනවා. ලිව්වම ඒවා ඉතින් අරිනවා මේ ප්‍රෙස් රිලීස් එකක් වගේ. හරි. මේ නිවුස් පේපර්ස් වලට මැගසින්ස් වලට එහෙම and interviews radio interviews උනත් තියෙනවා. ඒ ගැන මේ ඉතින් ඒකෙන් මේ ජනතාව දැනගන්නවා මේ විදිහේ ප්‍රොඩක්ට් එකක් තියෙනවායි කියලා. මම මේ එක කාලයක් ඒ විදිහේ එකක් හෙල්ප් කරා ඩිල්මා වලට. මම ඒ කාලේ වැඩ කරපු කම්පැනි එක තමයි ඩිල්මා ප්‍රොඩක්ට්ස් මාකට් කරේ. සෙරිබොස් ග්‍රෙග්ස් කියලා කට්ටිය. ඉතින් මිස්ටර් මෙරිල් ෆර්නෑන්ඩෝව මාව හය කරා ටික කාලෙකට මම ඒ කම්පැනි එකේ වැඩ කරන කාලේ මේ ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරන්න. මං කරේ අර ෆුඩ් රයිටර්ස් ලව ඉන්වයිට් කරා මිස්ටර් මෙරිල් ෆර්නෑන්ඩෝ මෙහි එයාගේ ෆැමිලි එක ළමයිනුත් එක්ක මෙහි ආපු වෙලාවක මේ ඩිල්මා ඩිනර් එකක්. ඉතින් ඒක ඔක්කොම මේක කරේ ශ්‍රී ලංකන් ෂෙෆ් කෙනෙක් රොහාන් සමරතුංග කියලා. එයා ප්‍රසිද්ධ කෙනෙක්. එයා හරි ලස්සනට එයාට ඒ කාලේ රෙස්ටොරන්ට් එකක් තිබුණා හෙන්ඩර්සන් වල. එයා ලස්සනට ඒක සැරසුවලා ඔක්කොම ටී තමයි තීම් එක. නමුත් ටිපිකල් ශ්‍රී ලංකන් මීල් එකක්. අර ෆුඩ් රයිටර්ස්ලා ඇවිල්ලා ඉතින් ඒගොල්ලොන් ඉතින් කතාවල් දුන්නා. ඊට අමතරව අපි හිටිය කාලේ ඩාන්සර්ස් කරන අය. තේ දලු නෙලන ලන්දේ අන්න ඒකට අපි ටී ඩාන්ස් එකකුත් කරා with a backdrop of tea factory එකයි tea estate එකකුත් එක්ක. ඒක අර ෆුඩ් රයිටර්ස්ලාට එහෙම හරිය අගේ වුණා. ඉතින් මෙතන මෙරිල් ෆර්නෑන්ඩෝත් ඉන්නවා නේ ටී ගැන කතන්දරේ මුළු කතන්දරේම මේවා වුණා. මම ඉඳලා හිටලා පොයම්ස් ලියනවා. මම පොයම් එකකුත් ලියලා තිබුණා ටී ගැන ස්පෙෂලි ඩිල්මා. මම ඒකත් ඒ වෙලාවේ මිස්ටර් මෙරිල් ෆර්නෑන්ඩෝට දුන්නා. පහුගිය දවසක මම එයාගේ එතන ඔෆිස් එකට ගිය වෙලාවේ මම දැක්කා ඒක තියලා තියෙනවා. ඒ පොයම් එකේ ඒගොල්ලෝ ඇහුවා මට පුළුවන්ද මං සිංගප්පූරුවේ ටික කාලයක් හිටියා. ඒ කාලේ සිංගප්පූරුවල ඒගොල්ලෝ ඒක ප්‍රොමෝට් කරන කාලේ ඇහුවා ඒක පුළුවන්ද එහි මැගසින් එකකට දාන්න කියලා. ඒකෙත් වැටුණා.
ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකකට ගත්තාම මේකේ නියුට්‍රිෂන්ස් ඒ වගේ ඒවා සැලකිලිමත් වෙන්න වගේම මේකේ ප්‍රචාරණය සහ අපි කියන Branding, yeah. බ්‍රෑන්ඩින් ඒක මාකට් Promotion, marketing යන්නේ වැදගත්. සැලකිලිමත් වෙන්න. ඒක නිසා තමයි මම හිතන්නේ ඔබතුමිය MBA එකක් කරන්න පසුකාලීනව මම ඒක තමයි මම ඒත් MBA එකක් කරේ අර Whatis කියන කම්පැනි එකට වැඩ කරන කාලේ. මගේ බොස් ඇහුවා මේ වඩ PhD එකක් තියෙනවා මොකටද MBA එකක් කියලා. ඉතින් මං කිව්වා නෑ මං කැමති එක කරන්න කියලා. හරි දැන් අපි වැඩසටහනේ අවසාන භාගයට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබට අනිවාර්යයෙන්ම මේ වැඩසටහනෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බ වුණා. ඉතින් ડોක්ටර් අන්තිම විදිහට අන්තිම මගේ ප්‍රශ්නේ තමයි දැන් අපි දැන් කතා කරුවා සෙග්මන්ට්ස් දෙකකට කන්සියුමර්ස්ලට සහ මේ අලුතින් ප්‍රොඩක්ට් එකක් දාන එන්ටර්ප්‍රෙනියර් කෙනෙක්ට කොහොමද මේ ප්‍රොඩක්ට් එකකට මේ නියුට්‍රිෂන් සහ අපි පොඩි අපි ටච් එකක් දුන්නා. ඉතින් ඔබතුමියගේ අන්තිම ඇඩ්වයිස් එක මොකක්ද මේ සෙග්මන්ට් දෙකටම? ෆුඩ් ගැන කියනකොට ඉතින් අපි ඇත්තටම කෑම කන්නේ පෝෂණය ගන්න වුණාට අපි ඇත්තටම එන්ජොයිමන්ට් උත් තියෙනවානේ. ඒක ආසාවෙන් දෙපා කන කෑම. ඉතින් මගේ මේ අන්තිම මං හුඟක් වෙලාවට මගේ කතාවල් ඉවර කරන්නේ variety, moderation and enjoyment. අපි කන කෑමේ අපිට variety of food. ඒකෙන් අර ඔක්කොම පෝෂණය ඔක්කොම nutrients හම්බ වෙනවානේ, protein, carbohydrates, fats, vitamins, minerals. ඒට අමතරව වතුරත් හරි වැදගත් නේ, water. Variety, moderation නේ. සීමාවක් මවා යන්නේ නැතුව නේ, moderation and enjoyment. මේ ඔක්කොම කෑම නේ, ඒකෙනුත් ලොකු මං හිතන්නේ මානසිකව හරි වැදගත් ඒ තමුන් කන කෑම ආසාවෙන් කන එක. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඇත්තටම ඔබතුමිය නවසීලන්තයේ ඉන්න ලාංකික අපිට සම්පතක්, ලාංකික අපිට විතරක් නෙවෙයි මුළු ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙක්ට සම්පතක්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ඔබ මේ කාර්ය බහුල වෙලාව අතරතුර අපිත් එක්ක රැඳුණාට, අපිට ඔබගේ දැනුම ෂෙයා කරගන්න පුළුවන් වුණාට ඉතින් බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්. ආයිබෝවන්.